3යි. Hi guys! Welcome back to my YouTube channel. Hi guys! Welcome back to my YouTube channel. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි කොහෙද මේ යන්නේ කියලා. අපි එක්සෑම් එක ඉවර වෙච්ච දවස් තමයි මෙන්න මේක තීරණයක් කරේ. ඊට පස්සේ අපි එක්සෑම් එක ඉවර වෙච්ච එක සෙලිබ්‍රේට් කරා මෙන්න මේ විදිහට. පොඩි කෑම කාලා පොඩක් චැට් එකක් දාලා අපි පොඩියට සෙලිබ්‍රේට් කරා. ඊට පස්සේ පහුවදා තමයි අපි යන්න ප්ලෑන් කරේ. ඊට පස්සේ දවසේ මගේ යාළුවෝ හැමෝම අපේ බෝඩිමට තමයි මුලින්ම ආවේ. ඇවිල්ලා එයාලගේ බඩු දාලා අපි ලොකු බඩගින්නක් තිබුණ නැති නිසා ෆෘට් සලාඩ් එකක් කාලා එයාලා ගෙදර යනවා කියලා හිතලා ළඟ තිබ්බ ෂොක් එකක් කාලා ඊට පස්සේ අපි ටවුන් එකට ගිහපුවම තමයි දැනගත්තේ මම මගේ පර්ස් එක එතන දාලා ඇවිල්ලා කියලා. ඉතින් මේක නිසා මට එයාලත් එක්ක යන්න උනේ නෑ. ඊට පස්සේ බස් එක මම පර්ස් එකත් අරගෙන ඇවිල්ලා කොහොම හරි එයාලා ගෙදරට ගියා. ඊට පස්සේ වශයක් හිම දාලා ඉවර වෙලා අපි පොඩි සෙල්ලම් වගේක් කරන්න පටන් ගත්තා. ශ්‍රීතෝඩයක් කරා ඊට පස්සේ එක දේවල් අහලා දැනගෙන ඊට පස්සේ සින්දු කියන්න තමයි පටන් ගත්තේ. අපි කාටවත් ලස්සනට සින්දු කියන්න නම් බෑ. හැබැයි අපි චිල් එක පරිමේටම ගත්තා. ඊට පස්සේ දවසේ උදේ නැහැරලා අපි බෝම්බවැල්ලේ විවරලේ යන්න තමයි ප්ලෑන් කරේ. මේ විදිහට අපි ටවුන් එකට ගිහිල්ලා එතනින් බස් එක නැගලා තමයි ගියේ. බෝම්බවැල්ලට බස් ඕන වෙලාවක තියෙනවා. ඒකේ නමත් බෝම්බවැල්ලම තමයි. ඒකේ තමයි අපි ගියේ. අපි මෙතෙන්ට යනකොට වෙලාව almost 8:30 වගේ වෙලා තිබුණේ. අපි යන් ගිහිල්ලා විනාඩි 5-10ක් විතර උතන හිටියා. ඊට පස්සේ තමයි බෝම්බවැල්ල බස් එක ආවේ. ඕකේ අපි බෝම්බවැල්ල ළඟටම ගියා. ඉතින් බලන්න ඉන්නකෝ මේ ගමන මොන වගේ වෙයිද කියලා. බෝම්බවැල්ල පටන් ගන්න තැනටම අපිට බස් එකේ යන්න පුළුවන්. හැබැයි එතන ඉඳලා අපි පොඩි දුරක් යන්න තියෙනවා උඩට දියඇල්ල ළඟට. මුල ටික හරිය පඩිපෙළක් තියෙනවා. එතනින් එහාට පඩිපෙළක් නෑ. එතනින් එහාට ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. ගල් ගස් වැටිලා තියෙන පැන තමයි යන්න තියෙන සමහර තැන්වලින්. අපි ගියපු දවසේ නම් එච්චර ගොඩක් සෙනග හිටියේ නෑ. 2 දෙනෙක් තමයි ඇවිත් හිටියේ. අපි උදේම ගියපු නිසා වෙන්න ඇති සමහර විට දවල් වෙද්දි හැබැයි අපි බැහැලා යනකොට නම් ගොඩක් සෙනග ආවා බස් වලින් සහ කට්ටිය ට්‍රිප් ඇවිල්ලා තිබ්බා. අපි ඔතනින් උඩට ගියා. ඔතනින් තමයි පටන් ගන්නෙ. ඔතනින් ඉඳලා අපි පඩිපෙළ නැගලා ටික දුරක් යන්න තියෙනවා පඩිපෙළේම. ගිහිල්ලා උඩින් අපි ටිකට්ස් ගන්න. ටිකට්ස් ගන්න තැනට යනකම් පඩිපෙළ තියෙනවා. එතනින් එහාට නම් පඩිපෙළ නැහැ. මේ තියෙන්නේ ටිකට්ස් ගන්න තැන. අපි ඔතනින් ටිකට්ස් ගත්තා. එක්කෙනෙක්ට උනේ අපේ 100ක් විතර. මෙන්න මේ ප්‍රයිසස් තමයි එදා අපි කියපු දවසේ ඩිස්ප්ලේ කරලා තිබුණේ. එදා 2nd October 2024. ඉතින් අපි ඔතනින් ටිකට්ස් අරගෙන අපි හිමින් උඩට යන්න පටන් ගත්තා. ඔතන හොම ඉන්නකොට අපිට තවත් යාළුවෙක් සෙට් වුණා. බලන් ඉන්නකෝ ඒ කවුද කියලා. මෙන්න මෙයා තමයි යා. මෙයා හරිම ලස්සන සතෙක්. හැබැයි අපේ ආවේ ඒ වෙලාවේදී යාට කන්න දෙන්නවත් දෙයක් තිබුණේ නැහැ. පහළ හරිය මෙන්න මේ වගේ වතුර පාරක් ගලාගෙන යනවා දිගටම. හරිම ලස්සන පරිසරයක්. ඕනම කෙනෙක්ට ගියොත් පොඩ්ඩක් වෙලා නැවතිලා චිල් වෙලා හරිම ලස්සන දවසක් ගත කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේක. හරිම ලස්සනයි යන පාර දෙපැත්ත.
හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. යන්න තියෙන පාත් එක උනත් පුදුම ලස්සනක් තිබුණේ. එක එක තැන්වල එක එක විදිහේ යුනික් ප්ලේසස් තියෙනවා. දැන් මේ තියෙන්නේ මෙතන ඉහා පැත්තේ එක තැනක් තියෙනවා. මෙතන අපිට ඕන නම් නැවතිලා කාලා බීලා යන්න පුළුවන්. හැබැයි ගෙනියන කිසිම දෙයක් පොලිතීන් දි รา පත් නොවන කිසිම දෙයක් ඔයාලා දාලා නම් එන්න එපා. ඉතින් එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. මෙන්න මේ අපි දඟලන්නේ ෆොටෝ එකක් ගන්න. ඔතනින් එහාට බන්ට් එකක් තියෙනවා. මේ බන්ට් එක පහු කරගෙන මේ වතුර පාර හරහා තමයි අපි යන්න ඕනේ. අන්න ඔහොම හෙමින් අපි දැන් උඩටම ඇවිල්ලා තියෙන්නේ. උඩට යන්න දියඇල්ලේ සද්දේ හොඳට ඇහෙන්න ගන්නවා. හැබැයි අපි ගියපු දවසේ පොඩ්ඩක් ඉඩෝර කාලයක්. ඒ නිසා ලොකුවට වතුර පාර නම් සැරට තිබුණේ නැහැ. ඒ වගේම වැස්ස කාලේට නම් මෙතන ගොඩක් කූඩැල්ල ඉන්නවලු. හැබැයි අපි ගියපු දවසේ අපි බයනොත් ගියේ ඩෙටෝල් එහෙම ගාගෙන. හැබැයි දෙතුන් දෙනෙක් එදත් හිටියා. ගොඩක් හැබැයි හිටියේ නැහැ. වැස්සක් තිබුණේ නැති නිසා වෙන්න ඇති. අපි දියැල බලලා එනකොට මේ මග තිබුණ කඩේකින් ප්ලේන් ටිකක් බොන්න නතර වුණා. ඒ අංකලුයි ඇන්ටිනම් මාරම හොඳයි. එයාලා අපිට වතුර හැමක් දුන්නා. අපේ වතුරේ වෙනකොට ඉවර වෙලා තිබුණේ. අහන්නත් කලින් ඔයාලා අහලා අපිට වතුර දුන්නා. අනික ඒ අංකලුයි ඇන්ටි අපිට ඒ තැන ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ දෙන්නගේ ගතිගුණ හොඳයි වගේම අපිට හදලා දුන්න ප්ලේට් එකත් මාරම රහයි. අපි ඒකත් බිඹි වටේ පොඩ්ඩක් බලවල හොඳට අපේ ප්ලේන් එක එන්ජොයි කරා. එතනින් පස්සේ අපි ආයේ යන්න තීරණය කරේ නුවරඑළිය. නුවරඑළිය ග්‍රෙගරි පාක් එකට තමයි යන්නේ හදන්නේ. ඔතනින් අපි ඒකට ටිකට්ස් ගත්තා. ටිකට් එකක් උනේ මට මතක විදිහට 180යි. එක්කෙනෙක්ට 180ක් උනේ. එදා ක්ලයිමේට් එක චුට්ටක් අවුව තිබුණේ නැහැ. හැබැයි ලොකු වැස්සකුත් තිබුණේ නැහැ. ඒ නිසාමද මන්න මාර ලස්සනයි වටේ. මම කලින් ගියපු දවස්වල එක හොඳටම වැස්ස, එක හොඳටම අවුව. ඉතින් මේ ක්ලයිමේට් එක මම පළවෙනි වතාවට තමයි දකින්නේ. මාර ලස්සනයි. වැහි බින්දු පොඩ වැටෙනවා. ඒත් එක ලස්සනට මල් පිපිලක් තිබුණා. එක එක ජාති එක එක විදිහේ එක එක පාට
මල් ගොඩාක් තිබුණා. සමහර මල් දැක්කේ මං එදා ෆස්ට් ටයිම්. එච්චරකට ලස්සනයි. සෙනගත් ගොඩක් හිටියේ නැති නිසා එදා පුදුම කාමින් වයිබ් එකක් තමයි තිබුණේ. බෝට්ස් ඈත යනවා, මල් ලස්සනට පිටලා තියෙනවා, ඒ වගේම කුරුල්ල සද්ද ඇහෙනවා. හරිම ලස්සනයි. මම ගොඩක් පාරක් නුවරඑළිය ගිහින් තියෙනවා. හැබැයි කොච්චර ගියත් මට මේ ලංකාව ඇතුලේ කිසිසේත්ම එපා වෙන්නේ නැති තැනක් විදියට මට නුවරඑළිය ගැන කියන්න පුළුවන්. එතෙන්ට මං කොච්චර ගියත් අලුතෙන් මට මෙමරීස් එකතු වෙනවා. මාරම ලස්සනයි එදා දවසත්. අපි හැමෝම හොඳටම එන්ජොයි කරා. මම දන්නවා මම වගේම මගේ යාළුවෝ ටිකත් හොඳට මේ දවස් එන්ජොයි කරා. පේනවනේ කට්ටියගේ මුණවල තියෙන සතුට. හිමින් ඇවිදගෙන මෙන්න මේ හරියට එනකොට හොඳටම වහින්න ගත්තා. හැබැයි මාර ලස්සනයි. කවුරුත් හිටියේ නැති නිසා වෙනදට වඩා අමුතු ලස්සනක් දැක්කා. ඒ වෙලේ හොඳටම වහින්න ගත්ත නිසා අපි මෙතෙන්ට ආවා මොනාරි කන්න කියලා. ඔතනින් අපි නූඩල්ස් තමයි ඕඩර් කරේ. මේ තියෙන්නේ මෙතනින් මම ඕඩර් කරව මගේ නූඩල්ස් එක. ගොඩක් රස්නේ තිබ්බ ඒ වෙලාව හැටියට මාරම රසකුත් දැනුණා. හැබැයි කන්න හොඳ කෑමක් නෙවෙයි. කාලා ඉවර වෙලා අපි ආයෙත් අපි ගියපු පැත්තටම ඇවිදගෙන ගියා. ගිහිල්ලා ඉවර වෙලා ටිකකින් දැන් රෑ වීගෙනත් එන හින්දා අපි තීරණය කළා මෙතනින් අපේ ගමන නතර කරන්න. ඊට පස්සේ අපි උතනින්ම බස් එකකට නැග්ගා. ඊට පස්සේ ආයෙත් අපි ගියේ තරුෂිලාගේ ගෙදර. අපි ඉඳලා ඊට පහුවදා තමයි අපි ගෙවල් වලට ගියේ. එයාගේ අම්මා තාත්තා ගෙදර හැමෝම මතක් කරන්න ඕනේ. එයාලා හොඳට අපිට සලකුවා. හොඳට කන්න බොන්න දීලා අපි එයාලගේම ළමයි විදිහට හොඳට බලාගත්තා. ඊට පස්සේ දවසේ බස් එකේ යන ගමන් ගත්ත කිට්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. එයාලගේ තාත්තා අපි එයාලගේ ගෙදර ගාව ඉතින් චැප්පටි වලින් නුවර බස් එකට දැම්මා. ඒ නුවර බස් එක බදුල්ල හරහා තමයි එන්නේ. බදුල්ල නුවර බස් එකක්. එතනින් අපි නැග්ගේ 6:00ට විතර. මේ බස් එකත් නුවරඑළිය හරහා ගියපු හින්දා අපිට ආයෙත් පාරක් නුවරඑළිය ලස්සන දැකගන්න පුළුවන්. කොහොම හරි ওই විදිහට පැය 2:00කට පස්සේ අපි නුවරට ආවා. ඔන්න ඔහොම තමයි අපේ මේ ට්‍රිප් එක ඉවර වෙන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. ආයෙත් අපි අලුත් නදියකින් හම්බෙමු. Thanks for watching. Bye.